face mask dress. අපි බලමු ටයිප් කරලා මේ ආවේ ලස්සන ඩිසයින්ස් ටික. බලමු ඉමේජස් වලට ගිහිල්ලා ලස්සන ඩිසයින්ස් ටිකක් තියෙනවා. හරි ලස්සනයි. ටිකක් වෙනස්. වීඩියෝස් දාලා බලමු. long sleeve. Pretty little thing. හරි ලස්සනයි. dark black එකක්. අපි බලමු beige color එක. ඒකත් ලස්සනයි. ඒකත් skin color එකට match වෙනවා. අපි බලමු අනිත් ෆොටෝස් ටිකට ගිහිල්ලා. blue එක බලමු. blue එකත් ලස්සනයි. dark light blue mix වෙච්ච එක. මේක ස්පෝටි ලුක් එකක් නම් තියෙනවා black හින්දා. අපි බලමු අනිත් එක. නේ ඒක වෙනස්. ඒක නම් animal print එකක්. මං ඉතින් අඳින්නේ නෑනේ animal print ඒවා. ඒක හින්දා අපි black එකක් බලමු. මේ නේ මේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ pretty little thing අකුරුත් print කරලා. ලස්සනයි. ඒක නම් මං ආස විදිය එකක්. මේක ගත්තා නම් හරි. ඒකේ print එක නම් ලස්සනයි. බලමු ෆොටෝස් ටික. හොඳයි ස්ට්‍රෙච් මැටීරියල් එකක් වගේ තමයි පේන්නේ. බලමු. බේජ් කලර් එකකුත් තියෙනවා. ඒක පින්ක් බේජ් වගේ මික්ස් එකක්ද කොහෙද? ඒකේ print එකත් ලස්සනයි. නෝට ඊට වැඩිය black එක හොඳයි කියලා හිතෙනවා. බලමු ඒක ලං කරලා. ඒකේ print එකත් හොඳයි. නෝට ඊට වඩා මේක හොඳයි. මේක ටිකක් black and white හින්දා මට හිතන එක හොඳයි කියලා. size 8 select කරා. අපි මට හිතෙන්නේ size 8 හරි ඇති. අපි දැන් මේක දාලා බලමු order එක. කොහොම ඩිස්කවුන්ට් උත් එක්ක පවුම් 11ක්. එතකොට shipping උත් ඔක්කොම එකතු කරලා පවුම් 18.99ක් ගියා. ඔන්න හරි. මං කලින් ඉඳන් බල හිටියේ ඉතින් මේක order කරන්න. මේගොල්ලන්ගේ stock නැතුව තිබ්බනේ. ඔන්න අද නම් යන්තම් ඒ වැඩේ කරගත්තා. දැන් මට හරි සතුටුයි. ඉතින් මේක මං එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ආවට පස්සේ මට මේක open කරලා ඔයගොල්ලන්ට පෙන්වන්නත් පුළුවන්. අපි review එකක් කරමු මේක ආවට පස්සේ. එතකොට මට ඇඳලා බලලා ඔයගොල්ලන්ට මේක ගැන review කරන්න පුළුවන්. ඔන්න ඉතින් මම order කරපු mask dress එක අද තමයි මගේ අතට හම්බුනේ. අද තමයි මේක මට deliver එකෙන් හම්බුනේ. ඉතින් මම මේක අද ඔයාලට පෙන්වන්න අරන් ආවා. ඉතින් අපි බලමු මේක කොයි වගේද කියලා. මම මේක ඇරලා ඔයගලන්ට පෙන්වන්නම්. මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. මේ තියෙන්නේ ඔන්න මම ඕඩර් කරලා ගෙනාපු ඩ්‍රෙස් එක. ඉතින් බලමු මේ මාස්ක් ඩ්‍රෙස් එක කොයි වගේද කියලා. මේක ඇල්ලුවම නම් ගොඩක් සනීපයි. අතට එම හරි සොෆ්ට් ගතියක් දැනෙනවා. හොඳ මැටීරියල් එකක්. ඒ වගේම තමයි මේකේ මේ මාස්ක් එක. මේ තියෙන්නේ මෙතනින් උඩ කොටස තමයි මේගොල්ලෝ මේ මාස්ක් එක විදියට හදලා තියෙන්නේ. මේකේ ලේයර්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ලේයර්ස් දෙක. මේකේ long sleeve දාලා තියෙන්නේ ඒගොල්ලන්. මේ තියෙන එකේ කට් එක. මේකේ මැටීරියල් එක ඇත්තටම අපේ රටට ගැලපෙන විදියට ඇති කියලා මම හිතනවා. මොකද මේ දවස්වල දේශගුණයත් එක්ක අපිට මේක අඳින්න පුළුවන් වෙනවා. ඇත්තටම මේකේ මේ print එක නම් හරි ලස්සනයි. මේකේ මම order කරපු size එකෙම ඇවිද්ද කියලා අපි බලමු. ඔව් මේකේ size එක UK size 8. ඉතින් මම මේ order කරපු size එකෙන්ම මේක ඇවිත් තියෙනවා. ඒක තමයි ගොඩක්ම විශේෂිත වෙන්නේ. මොකද නැත්තම් ගොඩක් වෙලාවට අපි order කරපුවා ඒ size එකෙන්ම එන්නේත් නැහැ. සමහරවිට ඒ design එකත් නැහැ.
එතකොට සයිස් ප්‍රශ්න, ඩිසයින් ප්‍රශ්න, ඊළඟට මෙටීරියල් එකේ අවුල්, ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් වෙනවා අපි ඕඩර් කරලා මෙහෙට ඇඳුම් ගෙන්නනකොට. හැබැයි මේක නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මට මේ ස්පොන්සර්ෂිප් එකකින් හම්බ වෙච්ච එකක් නෙවෙයි. මම සල්ලි ගෙවලා ඕඩර් කරලා මට මං ගෙන්නපු එකක්. ඉතින් ඒක හින්දා මං හිතනවා මම ගෙවපු වටිනාකමට මේ ඇඳුම වටී කියලා. ඉතින් බලමු මම මේක තාම ඇඳලා බැලුවේ නැහැ. ඇඳලා බලලා මං ඔයගලන්ට කියන්නම් මේක කොයි වගේද කියලා. ඉතින් ඔන්න මං ඔයාලට පෙන්නන්න මං අර ඕඩර් කරපු ඩ්‍රෙස් එක ඇඳගෙන ආවා. මේ තියෙන්නේ ඒ ඩ්‍රෙස් එක. හැබැයි මට නම් නියම ගානට තියෙනවා. UK 8 කියලා කියන්නේ මගේ හරියටම මම තෝරන ඩ්‍රෙස් වලට හරියනම ගාන තමයි. ඉතින් ඕගොල්ලන් ඕඩර් කරනවා නම් ඕගොල්ලන්ගේ ශරීරෙ මිමි අනුව ඒක ඕඩර් කරලා ගන්න. හැබැයි ඒ වගේම තමයි ඇඟ ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. එහෙම නැතුව මේ ඇඳුම් මෙහෙම අඳින්න බෑ. ඕඩර් කරාට හිතේ ආසාව තිබ්බට අඳිනවා නම් සම්පූර්ණයෙන්ම තමන්ගේ ඇඟ ගැන සැලකිලිමත් වෙන කෙනෙක්ට මේ ඇඳුම අඳින්න හරි ලේසි. ඉතින් එහෙමනම් බලන්න කොහොමද මේ මාස්ක් එක දැම්මට පස්සේ කියලා. මම එකත් ඕගලන්ට දාලා පෙන්නන්නම්. හරි. මෙහෙම තමයි මේ මාස්ක් එක දැම්මම තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගලන්ට පුළුවන් පාටි එකකට යනවා නම් මේ දවස්වල ඉතින් කොරෝනා තියෙන හින්දා ඔයගලන්ට මාස්ක් එකක් වෙනම දාගෙන යනවට වඩා මේ වගේ ඩ්‍රෙස් එකක් ගත්තොත් මේකෙන් මාස්ක් එක තියෙන හින්දා ඔයගලන්ට මේක පාවිච්චි කරලා පාටි එකට කිසි බයක් නැතුව යන්න. මොකද ලේයර්ස් දෙකක් තියෙන නිසා ඔයගලන්ට මාස්ක් එකක් දානවා වගේම ලොකු පරිස්සමක් මේකෙනුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ගොඩක් ලස්සන ඇති නේද? බලන්න කොහොමද කියලා. ඔයගලන්ට එහෙම ලස්සනයි කියලා පේනවනම් මේක ගැන කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ටත් මේ වගේ ලස්සන ඩ්‍රෙස් එකක් ගන්න ඕන නම් මම මේ ගත්ත වෙබ්සයිට් එකේ ලින්ක් එක පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් එතනින් බලලා ඕඩර් කරලා ගෙන්න ගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.